අද රයන්සගේ වැඩ කරන සිකියුරිටි මහත්තයා වේලු එයාගේ දරුවෝ දෙන්නත් අරගෙන මෙතෙන්ට ඇවිල්ලා තියෙනවා මට සුබ ආරංචියක් කියන්න. වේලු මාත් එක්ක අවුරුදු 10ක් වැඩ කරනවා. මේන් වේලුගේ තුන්වෙනි දුව අභිනය, හතරවෙනි දුව ජූමියා. දැනට අවුරුදු 4කට කලින් මගේ කීම අහලා වේලු මේ දරුවෝ ටිකත් අරන් ඇවිල්ලා සිංහල ඉස්කෝලේකට දැම්මා. අද අභිනයගේ ඕලෙවල් වල අන්තිම දවස. කොහොමද ඕලෙවල් ලේසිද? ලේසි. කොහොමද රිසර්ච් මොන වගේ වෙයිද? චිත්‍ර වලට සිංහල වලට ඉංග්‍රීසි වලට ඒකක් එනවා. අනිත් විෂයන් වලට B. අනිත් විෂයන් වල B වෙනවා. චිත්‍ර ඉංග්‍රීසි සිංහල ඒ ගන්න පුළුවන්. හොඳයි. මේ දරුවෝ දෙන්නම සිංහල ඉස්කෝලේකට දාන්න කොළඹ එක්කන් ආවට ඒක ලේසි උනේ නෑ. ඒකට හේතුව තමයි මේ දුවල දෙන්නටම සිංහල කතා කරන්නවත් බැරි වුණා, සිංහල වචනයක් ලියා ගන්නවත් බැරි වුණා. මේ දරුවෝ දෙන්නට සිංහල උගන්වලා තියෙන්නේ ගෙවල් ළඟ ඉන්න මදු කියලා අක්කා කෙනෙක් සතයක්වත් ගන්නේ නැතුව මේ දෙන්නව ඉස්කෝලේකට දාගන්න. සිංහල වචනයක්වත් බැරුව ආපු දරුවන්ගේ පොත් පෙන්නන්න තමයි මම මේ යන්නේ දැන්. මොකද්ද වගේ මේ පොත? සෞඛ්‍ය. ෂා. ඔය අත්තකුරුත් ලස්සනයි. ඩ්‍රෝයින්ග්ස් උත් ලස්සනයි. මේ අවුරුදු දෙනෙන් තමයි ඔක්කොම ඉගෙන ගත්තේ. මෙන්න අභිනයගේ සිංහල පොත. සර්ටිෆිකේට් වල මොනවද හම්බෙලා තියෙන්නේ? Dancing, drama, art, Tamil, Sinhala, English. ඔය දෙන්නට මගෙන් පොඩි තෑග්ගක් තියෙනවා. හොඳට ඉගෙන ගන්න ඕනේ. නංගිගේ ආසම කෑම මොකද්ද රයන්සගේ? චීස් කොත්තු. චීස් කොත්තු. දැන් යමු චීස් කොත්තු ගන්න. කොහොම චීස් කොත්තුව? රසයිද? මට පුදුමාකාර සතුටක් තියෙන්නේ අවුරුදු 4කට කලින් මේ දරුවෝ දෙන්න කොළඹ ගේන්න වේලට උදව් කරපු එක ගැන. අඩු පහසුකම් තියෙන අභිනය ජූමියා වගේ දරුවෝ අපි අතර ඕන තරම් ඉන්නවා. හැබැයි ඒගොල්ලන්ටත් අවස්ථාවක් දුන්නොත් ඒගොල්ලෝ යන දුර අපිට හිතා ගන්නවත් බැරි වෙයි. ගිහිල්ලා එන්නම් බොහොම ස්තුතියි.